Hello everyone. Okay, welcome back to my channel. Right, හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔයා අදම අපේ channel එකට එකතු වෙන කෙනෙක් නම් ආරාධනා කරනවා අපිව subscribe කරලා all button එක දාන්න තියාගන්න කියලා. මොකද මේ වගේ වැදගත් වෙන වීඩියෝ ආලඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම like එක දාලා වාට කියන්න ඕන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් පුළුවන් කියලා මුලින්ම කියනවා. එතකොට ඔයා thumbnail එකේ දකින්න ඇති අද අපි මොකද කරන්න යන පාඩම. එහෙම නැත්නම් ඔයාලට මොනවද අපි කියලා දෙන්න යන්නේ කියලා. එහෙම දැකලානේ ඇත්තටම ආවේ. ඉතින් අපි අද කරන්න යන්නේ read කරන්නේ කොහොමද? ඒ වගේම small talk, small conversations කොහොමද පටන් ගන්නෙ, කොහොමද අපි කෙනෙක් එක්ක කතාවක් ආරම්භ කරන්නේ කියලා. එතකොට ඇත්තටම අපි මුලින්ම කතා කරමු greetings. ඒ කියන්නේ ඇයි අපි කෙනෙක්ට සුබ පතන්නේ කියලා. දැන් අපි ඇත්තටම මේ පාඩමට පොඩ්ඩක් එහා ගිය එකක් උනත් කියන්න ඕනේ. ඉතින් අපි සුබ පතනකොට ඇත්තටම අනිත් කෙනාගෙන් ඒකේ ප්‍රතිචාරයකුත් එනවා. right? එතකොට ඒක ඕගලන් අපි කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් කරද්දී ඊටම වැදගත් දෙයක්. ඒ වගේම පුංචි හිනාවකින් එයාට සංග්‍රහ කරන්න පුළුවන් නම් එයාටත් ඔයාටත් දෙන්නටම හොඳයි. ඉතින් සමහර අය උනට good morning කිව්වත් සද්ද නැතුව යන අයත් ඉන්නවා. ඉතින් එහෙම නැතුව අපේ භාෂාව ඉගෙන ගන්නවා වගේම අපි හොඳ දේවලුත් ඉගෙන ගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. අපි සමාජයට හොඳ දෙයක් දෙන්න ඉතින් ඔයාටත් හොඳ දෙයක් ලැබෙනවා එහෙම වුණොත්. right? එතකොට greetings වලින් අපි කරන්නේ අපි කත් හරි දන්න කෙනෙක් නොදන්න කෙනෙක් හරි එක පුංචි සංවාද කොහොමද ආරම්භ කරන්න පටන් ගන්නක් හැටියට තමයි greetings අපි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් ගොඩක් අය හිතන්නේ ඉංග්‍රීසි කියලා කියන්නේ vocabulary සහ මොනවාද grammar කියලා. ඉතින් ඒ දෙකත් ඇත්තටම ඕනි වෙනවා. නැත්නම් වචන නැතුව කතා කරන්න බෑනේ. ඒ වුණාට ඔයාට වැදගත් ඊටාම වැදගත් කතාව පටන් ගන්න ආරම්භ කරන්න මුලාව බිගින ලෙවල් එකේ ඉන්න කෙනෙකුට මෙන්න මේ පාඩම ඊටාම වැදගත් වෙනවා. දැන් අපි කලින් පාඩම් වලින් ඔයාට උනන් බලන්න පුළුවන්. අපි කෝඩිය ඇල්ෆබෙට් එක කොහොමද ඇල්ෆබෙට් එක ප්‍රොනවුන්ස් කරන්නේ, හරියට කොහොමද ඒක කරන්නේ. ඒ වගේම අකුරු දෙකේ වචන අපි දැන් හදන්න ඉගෙනගෙන ඉවරයි. පිළිවෙලට මේක බලන්න ආව කෙනෙක් ඒක දන්නවා. එතකොට අකුරු තුනේ වචන කොහොමද හදන්නේ, ඒවා ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද, vowels සහ consonant කොහොමද කම්බයින් කරලා ඉතින් කතා කරන්නේ. ඒ වගේ දේවල් අපි ගොඩක් දැන් දන්නවා. ඉතින් අද පාඩමේ අපි කරන්නේ සුබපැතුම් සහ පොඩි කතා, greetings and small conversations කොහොමද කරන්නේ. ඉතින් ඒ දෙක ඉතාම වැදගත් කතා පටන් ගන්න ආරම්භ කරන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ කෙනෙකුට ඉතාම වැදගත්. ඉතින් ඉංග්‍රීසි කියලා කියන්නේ grammar සහ vocabulary විතරක්ම නෙමෙයි, මේ වගේ පොඩි දෙයකින් උනත් පටන් ගන්න ආරම්භ කරන්න පුළුවන්. ඉතින් අපි greetings සහ small talk ගැන අපි අද කතා කරනවා කියලා කිව්වා. ඉතින් ඇයි වැදගත් වෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ greeting එකකින් කෙනෙක් කතාව ආරම්භ කරන්න පටන් ගත්තාම හරියට confidence එකක් ඇති වෙනවා නේ. බලන්නකෝ good morning කියලා පටන් ගත්තාම මාන confident එකක් එන්නේ අපේ හිතට නේද? right. ඒ වගේම ඔයාගේ fluency එක ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඉංග්‍රීසි වලදී ඉතාම වැදගත් point එකක් තමයි fluency කියන එක. ඉතින් ඒක පටන් ගන්න ඇත්තටම ආරම්භ කරන්න දෙයක් improve වෙන්න නැහැනේ. ඉතින් ආරම්භක level එකේ තියෙන දේවල් වලට මේ අද කතා කරන මාතෘකාව වැදගත් වෙනවා. සහ ඊකට මේක ප්‍රැක්ටිස් කරපුවාම අපිට ඉංග්‍රීසි වලින් හිතන්න ප්‍රැක්ටිස් කරන්න, ඒ වගේම ස්පීකින් ස්කිල්ස් එක වැඩි කරගන්න මේක ෆවුන්ඩේෂන් එකක් කියලා කිව්වොත් ඇත්තටම හරි. ඒ වගේම මේක ලොකු ටෝක් එක, big talk එක, bigger conversation එක ඉතාමත්ම මූලික අවධියක්. ඒ කියන්නේ මේ ආරම්භ කිරීමක් හැටියට මේ ටොපික් එක අපි අද හඳුන්වනවා. ඉතින් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. right. ඔන්න බලන්න. අපි කෙනෙක් හම්බුනහම අලුත් කියන්නේ අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැති කෙනෙක් වෙන්න පුළුවන්. අපිට ආදරෙන් hina වෙලා කියන්න පුළුවන්. hi කියලා කියන්න පුළුවන් නේ. hi කියලා ආගේ නම කියන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් වාට hello කියන්න පුළුවන්. ෆෝන් එකකින් නම් ඕක කියනවා නේද? හරි ෆෝන් එකකින් කියන්නත් පුළුවන්.
කෙනෙක් ටෙක්ස්ට් කරද්දී මේක කියන්නත් පුළුවන් නේද? ඉතින් අපි ස්මෝල් කන්වර්සේෂන් එකක් ආරම්භ කරද්දී මේ වගේ greeting එකකින් පටන් ගන්නවට පුළුවන් නේද? හරි එකක් තමයි hey there. hey there. මේකේ හරියටම meaning එකක් නැති නිසා මම hey කියලා දාලා තිනවා hey there. right? there කියලා ගැලපුත් වෙන්න ඕනේ. right? එතකොට අපි කාට හරි කතා කරද්දී අපි කියන්නේ සිංහලෙන් hello කොහොමද? මේක ඒ වගේ කතාවක් පටන් ගන්න ආරම්භ කරන වචන greeting. right? okay. ඔයාට අපි සුබ පැතුම් වල තවත් කොටසක් තමයි මෙන්න මේක. ඉතින් ඔයාට කවුරු හරි විදිහට හම්බ වෙනවා නම් ටෙක්ස්ට් කරන්න ඕන නම් එහෙම නැත්නම් මේ මේල් එකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් යවන්න නම් අපිට එයාට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් good morning. හැබැයි මේක උදේ කරන ක්‍රියාවක් නම් තමයි අපි good morning කියලා කියන්නේ. ඉතින් ඉස්සරහට හම්බෙන්නේ කියලාට අදින් වෙලා සාදකට යන්නේ අනිවාර්යයෙන්ම නැති වුණත් පුංචි හිනාවකින් සංඥා කළා good morning කියන්නේ ඉතින් මොනවද වෙන්නේ නේද? ඔයා තමයි improve වෙන්නේ. right. ඊළඟට අපි දහවල් කාලේදී දහවල් කාලේ නම් ඇත්තටම සුබපතන ටිකක් අඩුයි නේද? ඒ කියන්නේ කට්ටිය වැඩ. ඉතින් එහෙම නැතුව විශේෂයෙන් සුබපතන ඕනි අවස්ථාවකදී අපිට good afternoon පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව සන්ධ්‍යා කාලයේදී හවස මොන හරි දෙයක් වට කියන්න ඕන නම් තව කාට හරි කෙනෙක්ට කතා කරද්දී උනත් ෆෝන් එකෙන් කතා කරද්දී උනත් ටෙක්ස්ට් කරද්දී උනත් ඔයාට good evening කියලා පටන් ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. අනිත් පැත්තේ සංවාදයේ ඉන්න කෙනාටත් ඒක ගොඩක් දැනෙනවා. good evening කියලා. right? ඊළඟට good night අපි ඒක නම් පාවිච්චි කරනවා නේද ගොඩක්. අපි දැන් ඔක්කොම කටයුතු ඉවර කරලා ඇඳට යද්දීවත් පොඩි බබාලට උනත් මේව කියලා දෙන්න. ඇත්තටම විශේෂයෙන් මට කියන්න අමතකුණා මේ greetings හතරම ඒගොල්ලන්ට විදිහට ප්‍රැක්ටිස් කරන්න. ඉස්සෙල්ලා ඔයා කියන්න පටන් ගන්න. තාත්තා කෙනෙක් නම් එහෙම කියන්නේ නැත්තම් ඔයා අනිවාර්යෙන් මේක කියන්න. එහෙම නැත්තම් ටෙක්ස්ට් කරන්න good night. එතකොට ඔයාගේ නිකන් ලයිෆ් ස්ටයිල් එකටම මේක බද්ධ වෙනවා. එතකොට ඉතින් අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. මම කියවනේ පළවෙනි වීඩියෝ එකේම ඔයාලට දැනෙන්නේ නැතුව ඉංග්‍රීසි ගන්නවා කියලා කතා කරන්න ලියන්න කියන ඔක්කොම. ඉතින් ඒකට මේ මූලික අඩිතාල මේ ෆවුන්ඩේෂන්. right? good morning, good afternoon, good evening and good night. right? okay. එහෙනම් තව කෙනෙක් සුබ දවසක් කියලා කියන්නේ විදි හතරක් කියලා දෙන්න. හරි? මීට අමතරව විදි ගොඩාක් තියෙනවා. මේකටම මේ අද සුබ දවසක් කියන එකටම වෙනම ටොපික් එකක් මම හදලා තියෙන්නේ. කොහොමද සුබ දවසක් කියලා වෙනස් විදිහකින් කියන්නේ කියලා. ඉතින් අපි ඒකත් කරනවා. ඔයාලට තව මොන හරි දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් ගිහිල්ලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් අනිවාර්යෙන් ඉස්සරහදී කරනවා. හැම කමෙන්ට් එකක්ම කියවනවා. right? එහෙනම් අපි බලමු සුබ දවසක් කියලා කොහොමද කියන්නේ කියලා. ඉතින් මම මුල වීඩියෝ වල ඔයාලට හෙන්න ඇති have a good day. have a good day. right? day නෙමෙයි day. have a good day. have a nice day. have a nice day. have a great day. have a great day. have a wonderful day. have a wonderful day. දැන් මෙහෙමයි. ඕක මේ විවිධ හතරෙම කියන්නේ අතන සුබ දවසක්, හොඳ දවසක්, වලට ලස්සන දවසක් කියලා කියන්නේ. right? ඔයාට එක්ස්ට්‍රා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හරියට ටයිප් කරලා දාන්න. හැබැයි මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. තව කෙනෙක්ගේ හිත දිනාගන්නේ කොහොමද කියලා වගේ පොඩි conversations වල ඒක වැදගත්. ඉතින් ඒකෙදි හරිය ලස්සනට කියන්න. have a good day කියනකට වැඩිය have a good day කියලා කියන්න. have a nice day. have a great day. great day. have a wonderful day. අර එහෙම කියන්නේ ටිකක් දැනෙනවා. බලන්න. have a wonderful day. ඒකද දැනෙන්නේ. have a wonderful day කියලා කියන එකද දැනෙන්නේ. මම ඩිසයිඩ් කරන්නේ මම මොකද කියන්නේ. right? ඒක වාට ෆ්‍රීඩම් තියෙනවා. okay. හරි. දැන් කෙනෙක් එක්ක දැන් උදේට දවල්ට හවස සුබපතන විදිහ කරා. එතකොට ඔයාට සුබ දවසක් කියන්නේ කොහොමද කියලා කිව්වොත් එතකොට අපි දෙයක් ආරම්භ කළා නැත්නම් දවස ඉවර කරලා කෙනෙක්ට සමුදෙද්දී කොහොමද ක්‍රීට් කරන්න කියලා මෙතනදී කතා කරමු. අපි කියනවා සාමාන්‍යයෙන් නිකම්ම bye
bye අපි පොඩි බබාලට කියනවා නේද ඒක bye කියලා කියනවා. එහෙම නැත්නම් ඊට වඩා චුට්ටක් හොඳ විදිහට කියන්න පුළුවන් අපිට goodbye කියලා කියන්න. එහෙම නැත්නම් අපි අර කෙනෙක්ගෙන් සමු ගන්නකොට ගිහින් එන්නා වගේ කියන්නේ අපි. එතකොට කියන්න පුළුවන් මේක තේරුම හමු වෙන කියලා ආයෙත් හමු වෙන කියනවා. අපි ඒකට කියන්නේ goodbye වෙනුවට තව එකක්. හරි? see you දැන් ඒකට see ya කියලා කියනවා. මම ඒක ඉස්සරහදී ඔයගලන්ට කොහොමද කියන්නේ කියලා දෙනවා. වට අවශ්‍ය නම් පරිං කමෙන්ට් කරන්න. see you ඊළඟට see you soon right එහෙම කියන්න පුළුවන්. දැන් මේවා එදිනෙදා පාවිච්චි කරන්න පටන් ගන්න. හරි? කාට හරි ඔහේ ටෙක්ස්ට් කරලා කන්වර්සේෂන් එකේ අන්තිමට බුත්සන්නයි කියලා හරි මොන හරි අපි කියනවානේ. ඒ ඇස්සේ bye බුත්සන්න. නැත්නම් goodbye බුත්සන්න. කවුරුහරි ඔන්න කතා කර ඉඳලා යනවනම් okay see you right එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න අනිවාර්යයෙන්ම කියන්න. කට්ටිය මුලදී hina වෙන්නත් පුළුවන්. මේ අකා වෙනස් වෙලා නේ මොකද මේ දෙක පාට වෙලා තියෙන්නේ කියලා. නමුත් තමක් නෑ. ඊට පස්සේ එයාත් පටන් ගන්නවා කියන්නේ. එතකොට අපි ඉන්න වටේ ඉන්න කට්ටියටත් අපි උගන්වන්න තමයි යන්නේ. එතකොට හොඳයි. ඔයා ඉන්න වටේ ඉන්න අයත් ඉංග්‍රීසි කතා කරන්න ගත්තාම ඔයා තමයි ඉම්ප්‍රූව් වෙනවා. දන්නේම නැතුව ඒක වෙනවා. right? okay see you soon කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් අපි පොඩි ඊට වඩා අපේ එක්ස්ප්‍රෙෂන්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අපි පොඩි පාඩමක් නේ අපි අද කරන්නේ. සරල දැන ඉඳන් කරන පොඩි කැලි ටිකක් අද මම ගන්නවා. ඉතින් අපි මොන හරි ගැටලුවකදී එහෙම නැත්නම් මොන හරි විතරීමක් වගේ ආවා කියලා හිතන්නකෝ. lightly අපි කියන්න පුළුවන් no problem කියන්න පුළුවන්. ඊට අමතරව no issue issue එකක් නෑ ප්‍රශ්නයක් නෑ no problem no issue කියලා කියන්න පුළුවන්. don't worry වෙන්න එපා. නිකන් ගැන හිතන්න එපා. හිතලා කරදර වෙන්න එපා. don't worry right okay තව එකක් ලයික් එක්ස්ප්‍රෙෂන්ස් ටිකක් අපි දැන් කරමු. මේක ගොඩාක් ඇත්තටම ඉංග්‍රීසි වලදී පාවිච්චි වෙනවා. ඒක ඇත්තටම ගොඩක් ඇට්‍රැක්ටිව්. ඔයා පාවිච්චි කරන වචන ඉස්සරහට මම කියලා දෙන්නම්. ඒකත් එක්ක please කියලා කියන්නේ අනේ කියලා අපි කියන්නේ කරුණාව කරලා please right මොන හරි දෙයකට කවුරු හරි උදව්වක් කරපුවාම අපි කියන්නේ thank you හරි ඒක thank you කිව්වට පස්සේ අපි නිකන් ඉන්න හොඳ නෑ අනිත් පැත්තේ කියලා කියන්න ඕනේ you're welcome මම ඒක පිළිගන්නවා ඔයාගේ ස්ටේටි පිළිගන්නවා සාදරයෙන් පිළිගන්නවා කියලා අපි කියන්නේ right එතකොට හරි ලස්සනයි අපේ conversations නේද නැත්නම් thank you කියලා හරි okay කියලා කිව්වම නිකන් ඒක නිකන් ගතියක් නෑ වගේ thank you කිව්වම you're welcome කියන්නේ මම පුංචි දරුවන්ට කියලා දෙන්න කියලා කලින්වත් කිව්වා. ඇත්තටම කියලා දෙන්න ඒගොල්ලෝ හරියට අල්ල ගන්නවා. ඒගොල්ලන් හිතේ අර ලොකු බරක් නැහැ නේ ඉතින්. ඒගොල්ලන්ගේ හිතට වැටෙන දේවල් ඉතාම හොඳින් පාවදිනවා. හරියටම ඕගොල්ලෝ කියලා දෙන්න භාවිතා කරන්න ගෙදරදී. මම විශේෂයෙන් ගෘහණියන්ට කියනවා. ඊට අමතරව I'm sorry. ඔකේ මොන හරි වැරද්දක් mistake එකක්. fault එකක් වුණාම අපි කියන්න පුළුවන් I'm sorry. අපි දැන් මොන්ටි qualities උත් අපි හදාගෙන යනවා කියලා. නේද? ඉතින් තමන් හරි මොන හරි මිස්ටේක් එකක් වුණා නම් ඒක පිළිගන්න. හරි? I'm sorry. හරි? I'm sorry කියවම ආයි ඔයාලට අනිත් පැත්තේ කියලා කියන්න. Okay, you're welcome. කියලා කියන්න පුළුවන්. right? ඒ වාදේ නම් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඔයාගේ ඉංග්‍රීසි පදන්නෙම නැතුව හරියනවා. මේ කොළවල ලියන මොනවත් කරන්න එපා. ඔයාට ආපහු එකපාරක් වීඩියෝ එකකින් මුලට ගිහිල්ලා ඉගෙන ගන්න කියන්නේ මේක අහන්න ඕන කියලා හිතුවොත් හොඳට අහන්න. එක පාරක් දෙපාරක් අහනකොට අනිවාර්යෙන්ම මේක ඔළුවට යනවා. ඉතින් චුට්ටක් අමාරුම කෙනෙක් ඉන්නවනම් මම පොඩි ටිප් එකක් කියලා දෙන්න. ඔයා වැඩිපුරම ගෙදර දැන් ගියොනියක් කියලා හිතන්න එක්සැම්පල් එකට. එතකොට ඔයා ඉන්න තැන මේ වගේ පොඩි ෂෝට් මේ ෆ්‍රේසස් එතකොට පොඩි වාක්‍ය. ඒක උනත් ඔයා ලියලා විතරම පේන්න තියාගන්න. කියවන්න තනියම කියන්නේ. වාගේ මිරයකට කියන්නේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා කියන්නේ කවුරුත් නැතිලා නැත්නම් පිස්සු දෙන්නද. හරි එතකොට මේ තනියම ඉන්න වෙලාවක මිරයකට ගිහින් මේ ටික ඔක්කොම ලියපුවේ කියන්න. ඔළුවට යනවා සත්තයි. හරි? මාව ට්‍රස්ට් කරන්න මමනේ කියන්නේ. Please trust me
it works. හරි ඒක වැඩ කරනවා තමයි. හරි okay. ඔන්න ඊළඟ අපි කොහොමද කාට හරි how are you ඔයාට කොහොමද කියලා අහන්නේ how are you right what's up තව විදිහක් තමයි WhatsApp නෙවෙයි WhatsApp කියලා අහන්න පුළුවන්. හැමදාම ඉතින් how are you කියලා අහන්න ඕනේ නැහැ. වෙන ක්‍රම තුනකුත් තව මේකේ තියෙනවා. බලන්න WhatsApp කියලා අපිට අහන්න පුළුවන්. ඒක ටෙක්ස්ට් කරන්නත් පුළුවන්. ඔයාට කටින් අහන්නත් පුළුවන්. හරි? ඊට අමතරව තව එකක් කියලා දෙන්නම්. how is it going? මොකද වෙන්නේ? ඒ වගේ එකක්. දැන් කොහොමද මොකද වෙන්නේ? right ඊළඟට what's going on මොකද වෙන්නේ right එතකොට මෙන්න මේ වගේවත් ඔයා කතාවේදී වගේම ටෙක්ස්ට් කරද්දී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියනවා දෙයි නම් පාවිච්චි කරන්න අපි සාමාන්‍යයෙන් සිංහලෙන් දැන් අහන්නේ ටිකක් නතර කරගෙන යමු. සිංහලෙන් වචන පාවිච්චි කරන්න අපි දන්නවනේ කොහොමද? ඊට අමතරව අපි වෙනත් භාෂාවක් ඉගෙන ගන්න යන හින්දා අපි මේ ටික ප්‍රැක්ටිස් කරගෙන යමු. right ඉතින් ඔන්න අද අපි ඉගෙන ගත්තේ පොඩි සමරි එකක් කියනවා නම් greetings කොහොමද අපි පාවිච්චි කරන්නේ? ඒ වගේම small conversations පොඩි වාක්‍ය පොඩි කතා අපි පටන් ගන්න කොහොමද කියන එක තමයි අපි අද ඉගෙන ගත්තේ. අනිවාර්යෙන්ම මේක ඔයාගේ ඩයරි එකේ හරි ලියන්න. එහෙම නැත්නම් දිනපතා පාවිච්චි කරන්න, ඇඟට දාගන්න, දිනදා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නම් ඉතින් ඇත්තට කොච්චර කවුරු ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඔයාලට කරගෙන යන්න අමාරුයි. ප්‍රැක්ටිස් කියන එක අත්‍යවශ්‍යම දෙයක්. right? එහෙනම් ඉතින් අපි අද ලෙසන් එක මෙතනින් ඉවර කරනවා. අපේ channel එකට එකතු වෙච්ච ඔයාලට ඇත්තටම thank you. වගේම have a nice day.